कुछ ये हाल कर रहे हैं ලංකාවට වෙච්ච දුක්බර වේදනීය තත්ත්වයක මේක ඔක්කොම යට වෙලා මේ සියලුම ගෙදරක මේ ගෙදර ගත් දෙකේ ගන්නට වතුර වෙන තුනක් ඔක්කොම සම්පූර්ණයෙන් යට වෙලා තියෙනවා. ඉතින් හරිම දුකයි. ඒ ගැන කියන්න බලන්නකෝ අදුවාදී හැමදේම විනාශ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ ඔයාලා හැමෝම එකතු වෙන්න. මේ වගේ ලංකාවේ ගොඩක් පළාත් වලට මේ වගේම වෙලා තියෙනවා. අපේ ජනතාව හැටියට එකමුතුකම ජීවත් වෙලා ඔයගොල්ලෝ මේ වගේ පැතිවලට ඇවිල්ලා මේ කට්ටියට උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. ඒක මොකද කිව්වොත් ඔයාලට පේනවනේ ඒගොල්ලන්ට ඇඳන් ඉන්න රෙද්ද පවා නැතිලා තියෙනවා. දැන් අපේ මුලින්ම ගෞරවනීය අපේ පොටිගාල්ල ශ්‍රී සුදර්ශන පරමානන්ද විහාරයේදී විහාරාධිපති උඩුගමත් හිමියන්ට හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව එහි දායක සභාවද එකතු කොටගෙන මේ වගේ සංවිධානයකටපත් කළා. මේ කරගත්ත වෙන ඇත්තටම සෑහෙන තුන්තියක් බලන්න පුළුවන්. බේරමනේ දැන් අපේ කට්ටිය ඉලක්ක කරනවා. දැන් අපි අහලා බලමු මේ අපිට මේ කටයුත්ත සම්බන්ධ වෙන මේ තත්ත්වය ගැන කතා අද ඉතින් අපි මේ මහන්සි වෙනවනේ මේ බොහොම සතුටින් දුක්කටපත් වෙච්ච පිරිසක් සතුටු කරන තමයි අද අපි මේ කර්තව්‍යය යොදාගෙන තියෙන්නේ. අපි ගාල්ලේ ටවුන් එකේ කරාබිලිය කියන නගරේ අපි ඉතින් මේ ඇවිල්ලා කියන්නේ අද රුහුණේ ඉඳලා මේ උඩරට ඇවිල්ලා කියන්නේ මනුෂ්‍යත්වයේ සංකේතයක් වශයෙන් අපි එකතු වෙලා මේක කරේ නැත්නම් අපේ තියෙන ජාතිකකම් මොකද්ද, අපේ තියෙන හැඟීම් මොකද්ද, අපේ තියෙන බෞද්ධකම් මොකද්ද කියලා හිතෙන එක සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ අද මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලයෙන් අපි නිතරම දකින්නේ අපි බැරි කෙනාට පිට වෙන විනා එයාලා හැන කොටා ගන්න දර්ශන අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ අවස්ථාවේ පක්ෂ ભેද, පාට ભેද බලනවා නම් ඒ මනුෂ්‍යත්වය නෙමෙයි, ඒ සාමූහිකත්වය නෙමෙයි, ඒ නායකත්වය නෙමෙයි, ඒ බෞද්ධකම නෙමෙයි කියන එක අපි මේ තුලින් දකිනවා. අද මේ ප්‍රදේශයේ මිනිස්සු අවතන් වෙලා දරුවන්ට පොතපත නැහැ, කන්න බොන්න විදියක් නැහැ. අපි ඉතින් එහෙම හිතලා අද අපි ගමනක්
ජය වේවා හම්බෙමු එකමගේ කාමෙන් බැඳ දෙමු මේ මොහොතේ නායකයෙක් කියනවා අපි නායකයට සහයෝගය දීලා එකමෙන් බැඳලා මේ වැඩේ කරමු එතකොට තමයි සමාජ සංස්කෘතියක් අපිට ගොඩනගා ගන්න පුළුවන් කියලා ජය වේවා ඒක එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු තවත් බොහෝ කරන්න තියෙනවා තව අපිට දේවල් තියෙනවා වැඩ කරන්න ඒ ටිකත් අපි අස්පස් කරලා ඊළඟට පස්සේ අද දවසේ අපි ගාල්ලට යනවා ආයිමත් හදාගෙනකොට මෙහෙන් යනවා මම හෙට දවසේදී මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා